ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලට? Welcome back to Semi Science. ඔන්න අද මම ආව part 2 වීඩියෝ එක අරගෙන. හරි. කලින් වීඩියෝ එක ඔයා බලලා නැති කෙනෙක් නම් මම මෙහෙම ලාවට කියන්න. අපි මේකෙදි කරන්නේ අවුරුදු 5ක pass papers analyze කරන එක. ඉතින් මේ වෙනකොටත් අපි part 1 වීඩියෝ එකෙන් unit 2 එක analyze කරලා ඉවරයි. එහෙනම් දැන් අපි part 2 වීඩියෝ එකෙන් unit 3 එකයි unit 4 එකයි දෙකම analyze කරලා ඉවරයක් කරලා දාමු. මුලින්ම කියන්න ඕනේ මම තරු ලකුණ යොදාගෙන තියෙන්නේ වැඩියෙන්ම අහපු සහ අහන topics වලට. unit 3 එක පටන් ගන්න කලින් පොඩ්ඩක් මම මේක වෙන විදිහ කියන්න. ඔයාලා දන්නවද කලින් අවුරුද්දේ පේපර් එක හොඳටම පාඩම් කරලා ගියොත් මේ අවුරුද්දේ පේපර් එකත් හොඳටම ලියන්න පුළුවන් කියලා. එහෙම කොහොමද එහෙම වෙන්නේ? හරි. කලින් අවුරුද්දේ පේපර් එකේ MCQ වලට ආව topics ටිකයි structured essays වලට ආව topics ටිකයි මේ අවුරුද්දේ essays වලට හැරවිලා එන්න පුළුවන්. ඒ වගේම ගිය අවුරුද්දේ essays වල තියෙන topics structured essays වල හැම තියෙන topics ටික මේ අවුරුද්දේ පේපර් එකේ MCQ වලට හැරවිලා එන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අවුරුදු 5ක papers අපි analyze කරන්නේ. මට තව එක දෙයක් කියන්න අමතක වුණා. ඒ වගේම ගිය අවුරුද්දේ ආවේ නැති topics තියෙන්නේ. ඒවා මේ අවුරුද්දේ essay එකකට වගේ එන්නත් පුළුවන්. අන්න ඒ නිසායි මම ඔයාලට කියන්නේ මන් දීලා තියෙන topics වලට අමතරව ඒ වටේ පිටේ තියෙන ඒ කියන්නේ resource book එකේ ඒ ඡේදයට අමතරව ඒ වටේට තියෙන පොඩ්ඩක් දේවලුත් තව ෂුට්ටක් හොඳින් පාඩම් කරන්න කියලා මං කියන්නේ අන්න ඒකයි. හරි. දැන් නම් හැලී ඉවරයි. promise. දැන් අපි වැඩට බහිමු. හරි. unit 3. මේ තියන්නේ 2020 ඉඳන් 2024 වෙනකම් පහුගිය අවුරුදු 5 ඇතුළත unit 3 එකෙන් MCQ structured essays ආපු විදිහ. අපි මෙන්න මේ විදිහටයි කලින් වීඩියෝ එකෙත් analyze කරේ. මේ තියෙන්නේ 2020 A level paper එකට ආව MCQ වල topics ටිකයි structured essays වල topics ටිකයි. දැන් ඔයා කරන්න ඕන දේ තමයි මේ topics ටික හොඳට analyze කරන එක. resource book එක ළඟට ගන්න. මේ හා සම්බන්ධ සියලුම ඡේද ටික ඔයා හොඳට කියව ගන්න. ඒක ළඟින් තියෙන ඒවා පවා හොඳට කියව ගන්න. ඊට පස්සේ 2021 A level paper එක අරන් ඔයා ලිව්වොත් අනිවාර්යෙන්ම ඔයාට easy ලියන්න පුළුවන්. හේතුව තමයි හොඳට බලන්න. 2021 ගොඩක් ගිය අවුරුද්දේ ආව ඒවා තියෙනව නේද? ඒ විදිහටම 2021 A level paper එකේ MCQ structured essays and ඔන්න essay එකකුත් තියෙනවා. ඒ තුනටම අදාළ topics ටික ඔයා හොඳට analyze කරලා 2022ට ලෑස්ති වෙන්න. 2023 A level paper එකත් ඒ විදිහටම කරලා 2024 A level paper එකත් ඒ විදිහටම analyze කරොත් ඔයා 2025 A level ලියන ළමයෙක් නම් මං හිතනවා දැන් ඔයාට ඔයාගේ paper එක හදාගන්න පුළුවන් කියලා. හරි. part 2 වීඩියෝ එකේ මං කිව්වා ඔයාලට unit 4 එකත් ගේනවා කියලා. එහෙනම් අපි unit 4 එක ඉවරයක් කරමු නේද? unit 4. හරි, මේකෙත් දැන් 2020 ඉඳන් 2024 වෙනකම් අවුරුදු 5ක pass papers ටිකේ MCQ structured essays ටික මම වෙනම analyze කරලා තියෙනවා. මේකේ පොඩි special දෙයක් කරාම page number එකක් දැම්මා. ඔයාලට ඉක්මනින්ම කරගන්න ඕන නම් ඒක ලේසි වෙයි කියලා මට හිතුණා. ඉතින් 2020 A level paper එකේ MCQ topics ටික, structured essays topics ටික, essays topics ටික මම page numbers එක්කම ඔන්න දැන් දාලා තියෙනවා. 2020 paper එකට අදාළව ඔයා හොඳටම පාඩම් කරලා 2021 paper එක ලියන්න. ඔන්න බලන්න 2021 A level paper එක. ඒකෙන් කොච්චර ඇවිල්ලා තියෙනවද? ඒ විදිහටම 2021 A level paper එකත් analyze කරලා හොඳට පාඩම් කරලා 2022ට ලෑස්ති වෙලා 2022 A level paper එක ලියන්න. 2022 A level paper එකේ බලන්න කොච්චරක් ඒ වගේම topics තියෙනවද කියලා. 2022 A level paper එකටත් මේ විදිහටම කරන්න. 2023 A level paper එකත් ඒ විදිහටම කරලා
2024 A-level paper එකත් ඒ විදිහටම ඇනලයිස් කරොත් ඔයා 2025 A-level ලියන ළමයෙක් නම් මං හිතනවා දැන් ඔයාට ඔයාගේ පේපර් එක හදාගන්න පුළුවන් කියලා. මම මේ දාලා තියෙන්නේ මට හිතන දේවල්. හැබැයි ඔයාලා කලින් පේපර්ස් ඔක්කොම කරොත් ඔයාලට හොඳටම පේනවා එකම විදිහේ ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ කියලා. ඒ නිසා මම තරු ලකුණු දාලා තියෙන ප්‍රශ්න ටික අනිවාර්යෙන්ම ඔයා කරන්න ඕනේ. මම තරු ලකුණු දාලා තියෙන ටොපික්ස් ටික අනිවාර්යෙන්ම ප්‍රශ්න කරගෙන ඒවා හොඳටම ප්‍රැක්ටිස් කරලා ඔයා ලියලා තිබ්බොත් ඔයාට 2025 A-level එක ගේමක්ම නැහැ ඉතින්. එහෙනම් අද වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. ඔයා 2025 වුණත් 2026 වුණත් 2027 වුණත් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. ඔයාට එහෙම වැදගත් වුණා කියලා හිතනවා නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. ගිහින් එන්නම්. හැමෝටම good luck.